ආයුබෝවන් ඉතින් කොහොමද කට්ටියට? අද ඔන්න අලුත්ම වැඩකින් ආවා. කෑමක් හදන්න යන්නේ. රාමෙන් පැකට් එකක් තියෙනවා. බුල්ඩක් රාමෙන්. මේක හදලා මේකත් එක්ක ක්‍රිස්පි චිකන් හදන්න තමයි හදන්නේ. ඉතින් බලන්න වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න එහෙනම් අපි හදලා බලමු. ඔන්න මුලින්ම අත් දෙක හොදගෙන ආවේ පිරිසුදුකම තමයි අංක එක. ඔන්න පැකට් එක තියෙනවා. අපි කරලා බලමු. මුලින්ම මේ වගේ වාදනයකට වතුර මේක තැම්බෙන ප්‍රමාණයට ගත්තා. දාගෙන දී. කොහොමද දාලා විනාඩි 5ක් විතර තම්බ ගන්නවා. ඒකට බලමු මොනවද තියෙන්නේ කියලා. පැකට් එකක් තියෙනවා මේ වගේ පැකට් තියෙනවා. ඔන්න මම චිකන් ටික මැරිනේට් කරලා අරගත්තා ක්‍රිස්පි චිකන් එකට. ක්‍රිස්පි චිකන් හදන්න දැන් මේකට දැම්මා මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු දාලා ටිකක් මැරිනේට් වෙන්න තියලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕනේ පාන් පිටි, ඊට පස්සේ කෝන් ෆ්ලවර්, බේකින් පවුඩර්. බේකින් පවුඩර් ටික මෙතන කූල් වතුර. ඔන්න පාන් පිටි එකට අපි කෝන් ෆ්ලවර් ටිකක් දා ගන්නවා. කෝන් ෆ්ලවර් ඊපස්සේ බේකින් පවුඩර් ටිකක් දා ගන්නවා. ඊට පස්සේ මිරිස් කුඩු ටිකක් දාගත්තා. ඊට පස්සේ ඔක්කොම කලවම් කරගත්තා. ඊට පස්සේ මේක මුලින්ම මෙහෙම මේ ආකාරයට හොඳට පිටි මේ මිශ්‍රණය දාගෙන ඊට මේ කූල් වතුරකට ඔබලා ගත්ත එකපාර කූල් වතුරකට එබුවා ආයි ගත්තා තව පාරක්. ඊට පස්සේ මේ විදිහට මෙන්න මේ කකුල බැද ගන්න තියෙන්නේ. හරි එහෙනම් දැන් ලිප් ඔෆ් කරගත්තා. මේක හොඳට දැම්බිලා අපි දැන් මේක පෙරා ගන්න ඕනේ. පෙරාගෙන ඊපස්සේ මේක ආපහු අපි දාගමු මේකට. නූඩල්ස් එක. ඔන්න ඒ අතරේ අපේ තෙල් එක රත් වෙලා තියෙන්නේ. ක්‍රිස්පි චිකන් එක දැන් බැද ගන්න තියෙන්නේ. KFC ක්‍රිස්පි චිකන්. ඊට අපි මේ දෙක එකතු කරගන්නවා. සෝස් එක. ඔන්න ෆිනිෂින් එක. කොරියන් රාමෙන් චෙෆ් හසරන් ක්‍රිස්පි චිකන් එක. කොහොමද? try කරලා බලන්න. දන්නවනේ හදන විදිහ. මුලින්ම අපි ක්‍රිස්පි චිකන් ගාලා බලමු. KFC පාදේ. රාමෙන් එක. ඔන්න guys පළවෙනි බයිට් එක. බිත්තරේකුත් තම්බ ගත්තා. ගම්බිස් ලුණු කුට්ටියක් ගිහින් දී. ඔයගොල්ලෝ බිත්තරේ තම්බ ගන්න. Caranya Marhatin.
මේක තියෙනවා ගොඩක් අර වෙන වෙන රතු පාට පැකට් එකක් තියෙනවා හොඳටම සරයි මම ගත්ත කළු පාට පැකට් එක ඉතින් දන්නේ නැහැ දන්නවා ඉතින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම අර පෝර්සිටි ඩියුටි පේ ගිය වීඩියෝ එක බෝතල් ගන්න ගිය වීඩියෝ එක කියලා තියෙනවා 12000 ගණක් views ඉතින් thank you බලපු හැමෝටම ඉතින් නේද මේ මම කාලේ ඉවර කරනවා ඔයගොල්ලෝ හදලා බලන්න කොහොමද කියලා බලන්න හදලා crispy chicken ramen එහෙනම් ආයි වීඩියෝ එකෙන් හම්බෙමු ජය වේවා